හෙලෝ ගයිස් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද අපේ XM account එකට හරියටම withdrawal එක සහ deposit එකක් කරගන්න කියලා. ඉතින් මේ වැඩේදී අපි පාවිච්චි කරන්නේ iTrust LD කියන ආයතනය. ඉතින් මේ iTrust LD ආයතනය හරහා තමයි අපි මේ විදිහට XM එකට withdrawal එකක් සහ deposit එකක් දාගන්නේ. ඉතින් මේ iTrust LD කියන්නේ XM ආයතනය විසින් ලංකාවට පත් කරලා තියෙන local depositor කෙනෙක්. ඉතින් මේ depositor හරහා අපිට හැකියාව තියෙනවා ඉතාමත් ආරක්ෂිතව සහ ඉතාමත් ඉක්මනින් අපේ XM account එකට withdraw එකක් සහ deposit එකක් දාගන්න. හරි අපි වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මේ විදිහට අපි iTrust LD එක හරහා අපේ XM account එකට withdraw එකක් සහ deposit එකක් දාගන්න කියලා. හරි මම ඔයාලට දීලා තියෙන පහළලා description එකේ iTrust LD registration link කියලා link එක. ඉතින් ඒ link එක click කරාම එන්නේ මෙන්න මේ වගේ interface එකක් තියෙන තැනකට. ඉතින් මුලින්ම අපි iTrust LD එකේ account එකක් හදාගන්න ඉන්න ඕනේ. ඉතින් මේ විදිහට පොඩි ෆෝම් එකක් තියෙනවා ෆිල් කරගන්න. ඉතින් මෙතන මුලින්ම තියෙනවා වගේ first name එක, ඊළඟට last name එක, ඊළඟට මෙතන email කියන තැනට වගේ වැඩ කරන email address එකක් ලබා දෙන්න. ඊළඟට මෙතන mobile number කියන තැනට ඔයාගේ වැඩ කරන phone number එකක් ලබා දෙන්න. ඊළඟට මෙතන date of birth කියන තැනට ඔයාගේ උපන්දින ලබා දෙන්න. ඊළඟට language කියන තැනට ඔයාට English හරි සිංහල හරි දෙකෙන් එකක් ලබා දෙන්න පුළුවන්. ඊළඟට මෙතන address කියන තැනට ඔයාගේ identity card එකේ තියෙන විදිහට address එක ලබා දෙන්න. ඊළඟට මෙතන street කියන තැනට ඔයා ඉන්න වීදිය ලබා දෙන්න. ඊළඟට මෙතන city කියන තැනට ඔයාගේ නගරය ලබා දෙන්න. ඊළඟට මෙතන zip code කියන තැනට ඔයාගේ නගරේ zip code එක ලබා දෙන්න. ඉතින් ඔයා zip code එක දන්නේ නැත්තම් ඔයාලා කරන්න තියෙන්නේ Google එකට ගිහිල්ලා ඔයාගේ නගරය search කරලා ඊට ඉස්සරහින් postal code කියලා ගහන්න. එහෙම නැත්තම් මම ඔයාලට පොඩි උදාහරණයක් ගන්නම්. ඔයා ඉන්නේ රත්නපුරේ නම් ඔයා Google එකට ගිහලා ගහන්න ඕනේ රත්නපුර postal code කියලා. අන්නෙම ගැව්වාන් පස්සේ එන කෝඩ් එක ඔයා මෙන්න මෙතනට ලබා දෙන්න. ඊළඟට ඔයාගේ country එක ලබා දෙන්න. අපි country ශ්‍රී ලංකාවේ ඉන්න හින්දා ශ්‍රී ලංකාව කියලා ලබා දෙන්න. ඊළඟට මෙතන password එකක් ලබා දෙන්න. හොඳ strong password එකක් ලබා දෙන්න. ඊට පස්සේ මෙතන confirm password කියන තැනට ඒ password එකම නැවත ලබා දෙන්න. ඊළඟට මෙන්න මෙතන ඔයාගේ success කියලා වැල්ල නැතුව ඇති. අන්න එතන tick එක ඔබලා මෙතන success වුණාට පස්සේ මෙන්න මෙතන පල්ලෙහා තියෙන I accept කියන තැනට මේ box එකේ tick එක දාලා sign up කියන තැන touch එකක් දෙන්න. හරි ඊළඟට අපිට එන්නේ මෙන්න මේ වගේ තැනකට. ඉතින් මෙතනදී අපි මුලින් ෆෝම් එක ෆිල් කරද්දි ඔයා ලබා දුන්න ඊමේල් ඇඩ්‍රස් එකට වෙරිෆිකේෂන් කෝඩ් එකක් එනවා. අන්නේ වෙරිෆිකේෂන් කෝඩ් එක අපි මෙතනට ලබා දෙන්න ඕනේ. මෙතන ඔයාලට පේනවා ඇති වගේ ඔයා දුන්න ඊමේල් ඇඩ්‍රස් එකත් එක්ක යටින් තියෙනවා send කියලා එක. අන්නේ send කියන තැන ටච් එකක් දෙන්න. හරි ඊට පස්සේ අපි ලබා දුන්න ඊමේල් ඇඩ්‍රස් එකට මෙයාලා වෙරිෆිකේෂන් කෝඩ් එක එවනවා කියලා තියෙනවා. අපි දැන් Gmail එකට ගිහින් බලමු ඇවිල්ලාද කියලා. හරි මම ආවා. හරි ඔයාලට පේනවා ඇති මගේ වෙරිෆිකේෂන් කෝඩ් එක මෙන්න මේ විදිහට ඇවිල්ලා තිනවා. මම ඒක මේ විදිහට කොපි කරගන්නවා. ඊට පස්සේ මම මෙතනින් ඒ වෙරිෆිකේෂන් කෝඩ් එක ලබා දෙනවා. ඊට පස්සේ මෙතන confirm කියන තැන ටච් එකක් දෙන්න. හරි ඊළඟට අපිට තියෙනවා අපි ලබා දුන්න ෆෝන් නම්බර් එක වෙරිෆයි කරගන්න. ඉතින් මෙතනදී ඔයාලා ලබා දුන්න ෆෝන් නම්බර් එකට SMS එකක් එනවා. අන්නේ SMS එකෙන් කෝඩ් එකක් එනවා. අන්නේ කෝඩ් එක තමයි ඔයා ලබා දෙන්න ඕනේ. මෙතනත් ඔයා මෙන්න මේ send කියන කොළ පාට බටන් එකට ටච් එකක් දෙන්න. හරි අපි දැන් බලමු මේ කෝඩ් එක ඉදි කියලා. හරි මගේ කෝඩ් එක ආවා. මම මගේ ආපු කෝඩ් එක මම මේ විදිහට ටයිප් කරගන්නවා. හරි ඊළඟට මම මෙතනත් මෙන්න මේ confirm කියන කොළ පාට බටන් එකට ටච් එකක් දෙන්න. හරි guys ඊළඟට අපිට තියෙන document verification එක කරගන්න. ඉතින් මෙතනදී ඔයා මුලින්ම ඔයා ලබා දෙන්න ඕනේ ඔයාගේ identity card එක හරි driving license එක හරි passport එක හරි. ඉතින් මෙන්න මේ තුනෙන් එකක් ඔයාට මෙතනට ලබා දීලා මේ verification එක කරගන්න පුළුවන්. ඊළඟට අපිට තියෙනවා address verification එක කරගන්න. ඔයා මුලින්ම form එක fill කරද්දී ලබා දුන්න address එකට එන මොකක්ම හරි bill එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඒ bill එක මෙතනින් ලබා දෙන්න. ඒක ඔයාගේ නමටම තියෙන්න ඕනේ කියලා එකක් නැහැ. කොහොම හරි ඔයාගේ address එකට එන bill එකක් තමයි ඕනේ. ඉතින් එහෙම දීලා මෙන්න මෙතන කොළ පාට submit කියන බටන් එකට ටච් එකක් දෙන්න. එහෙම දුන්නාට පස්සේ පැය 24ක් යන්න කලින් ඔයාගේ account එක verify වේවි. ඉතින් මෙතනදී මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඔයා මට message එකක් දාන්න Telegram එක කරා මම ඔයාලට ඒ ප්‍රශ්නේ විසඳලා දෙන්නම්. හරි guys අපි එහෙනම් මුලින්ම බලමු කොහොමද අපේ XM account එකට හරියටම deposit එකක් දාගන්න කියලා. ඉතින් deposit එකක් දාගන්න කලින් අපිට XM එකේ කරන්න පුංචි වැඩක් තියෙනවා. ඉතින් අපි ඒක කරලා ඉමු. හරි guys දැන් ඔයාගේ XM account එක web browser එකෙන් log වෙන්න ඕනි. log වෙලා ඔයාලට පේනවාදී මෙන්න මෙතන wallet එක icon එකක් තියෙනවා. අන්න ඒ wallet එක තියෙන icon එකට touch කරන්න. touch කරාට පස්සේ මෙන්න මේ වගේ ටිකක් එනවා. මෙතනින් ඔයාලට පේනවාදී අන්තිමට තියෙනවා subscribe to local depositor කියලා. අන්න එතන touch කරන්න. මෙන්න මේ වගේ message එකක් එනවා. මේකට yes දෙන්න.
හරි. ඔයාට ඩිස්ප්ලේ එකේ පෙනෙයි මෙන්න මේ ID එක. මෙන්න මේ ID එක මේ විදිහට මෙතනට ලබා දීලා මෙන්න මෙතන ටික් එක දාලා මේ සබ්මිට් කියන තැන ටච් කරන්න. හරි. XM එකේ වැඩ ඉවරයි. අපි දැන් ආය අපේ iTrust LD account එකට log වෙන්න ඕනේ. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් මගේ link එකෙන් iTrust LD එකට එන්න ඇවිල්ලා ඔයාගේ account එකට log වෙන්න පුළුවන්. ඉතින් ඔයාට හැම වෙලාවෙම link එක use කරන්න අමාරු නම් ඔයාට පුළුවන් මෙන්න මෙතන browser එක ගාව පේන ඇති මේ තිත්තුනක් තියෙනවා. අන්නේ තිත්තුන ටච් එකක් දීලා ඔයාට පේන ඇති add to home screen කියලා එකක් තියෙනවා. අන්නේ add to home screen කියන තැන ටච් කරලා ඔයාට පුළුවන් මේ site එක app එකක් විදිහට ඔයාගේ home screen එකට add කරගන්න. ඉතින් එහෙම කරගන්න. මොකද එහෙම කරගන්න එක ලේසි. හරි මුලින්ම බලමු එහෙනම් iTrust LD එකෙන් කොහොමද deposit එක කරගන්න කියලා. ඔයාලා පේන ඇති මෙතන කොළ පාට බටන් එකක් තියෙනවා deposit කියලා. අන්නේ deposit කියන තැන ටච් එකක් දෙන්න. හරි ඊළඟට එන්නේ මෙන්න මේ වගේ තැනකට මෙතනින් ඔයා පල්ලෙහාට ඇවිල්ලා ඔයාලා පේන ඇති මෙතන XM කියලා තියෙනවා. මෙන්න මේ XM logo එකට ටච් එකක් දෙන්න. හරි ඔයාලට පේන ඇති දැන් මේ වෙලාවේ ඩොලර් රේට් එකත් එක්ක මෙහෙම විස්තරයක් පෙන්නනවා. ඉතින් මුලින්ම අපිට තියෙන්නේ payment option එක තෝරන්න. මම මෙතනින් bank transfer කියලා ලබා දෙනවා. මොකද හැමෝම වගේ කරන්නේ bank transfer හින්දා ඔයාලට crypto වලින් transfer කරන්න පුළුවන්. ඊළඟට මෙතන currency ගහනවා. ඉතින් මෙතෙන්ට ඔයාලා ලබා දෙන්න ඕනේ USD කියලා. හරි ඊළඟට අපේ deposit amount එක. ඒ කියන්නේ අපි USD කීයක්ද deposit කරගන්න කියලා තමයි මෙතෙන්ට දෙන්න ඕනේ. ඉතින් දැන් මම මෙතන type කරනවා USD 15ක් කියලා. ඊළඟට මෙතන your XM account කියන තැනට ඔයාගේ XM account එක ලබා දෙන්න. sorry මෙතන your XM account කියන තැනට ඔයාගේ XM account එකේ ID එක ලබා දෙන්න. හරි ඊළඟට ඔයාලට පේන ඇති යටින් තියෙනවා next කියලා. අන්නේ next කියන තැන touch එකක් දෙන්න. හරි එතනින් පස්සේ එන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තියෙන තැනකට. ඉතින් මෙතනදී ඔයාලට පෙන්නනවා ඔයාගේ දුන්න USD ගානට අදාළ LKR කොච්චරක් යනවද කියලා ඒ USD ගාන ගන්න. ඉතින් මම මෙතනදී type කරේ කලින් USD 15ක් ඉඳලා මට මෙතන 4800යි දැන් රේට් එකත් එක පෙන්වන්නේ. ඒ වගේම ඊට පල්ලෙහෙන් ඔයාලට පේනවා ඇති payment එක කරන්න ඕනේ account details ටිකක් පෙන්නනවා. ඉතින් පුංචි පොඩි මතක් කිරීමක් කරන්න තියෙනවා. ඒ තමයි ඔයා ඔන්ලයින් නම් මේ පේමන්ට් එක කරන්නේ ඔයා දන්නවා ඇති ඔන්ලයින් පේමන්ට් එක කරද්දි රීමාර්ක් කියලා තැනක් තියෙනවා. අන්නේ රීමාර්ක් කියන තැනට ඔයාගේ XM account ID එක අනිවාර්යෙන් type කරලා දාන්න. එහෙම type කරලා දාලා ඔයා පේමන්ට් එක කරාට පස්සේ ආමනේ PDF එකේ screenshot එකක් ඔයා මෙතනින් ටිකක් පල්ලෙහාට ආවන් පස්සේ ඔයාට screenshot එකක් upload කරන්න තැනක් තියෙනවා. මෙන්න මෙතන add your document here කියන තැනට ඔයා upload කරන්න. ඔයා ATM එකෙන් නම් මේ පේමන්ට් එක කරන්නේ ඔයාට ATM එකෙන් පේමන්ට් එක කරාට පස්සේ ඔයාට රිසිට් එකක් හම්බෙනවා. අන්නේ රිසිට් එකේ ටිකක් පල්ලෙහාට වෙන්න ඔයා පෑනක් අරගෙන ඔයාගේ XM account එකේ ID එක ලියලා අන්න ඒකේ ෆොටෝ එකක් මෙතෙන්ට අප්ලෝඩ් කරන්න. එහෙම අප්ලෝඩ් කළා මෙන්න මෙතන I accept කියන තැන box එකේ ටික් එක දාලා next කියන තැන ටච් එකක් දෙන්න. ඊට පස්සේ විනාඩි 10ක් විතර වගේ යද්දි ඔයාගේ ඩිපොසිට් එක ඔයාගේ XM account එකට වැල්ලා තියෙවි. හරි guys දැන් අපි බලමු කොහොමද හරියටම withdrawal එකක් දාගන්න කියලා. හරි දැන් ඔයාගේ XM account එකට web එකෙන් log වෙන්න ඕනි. log වෙලා ඔයාලට පේන ඇති මෙන්න මෙතන wallet icon එකක් තියෙනවා. අන්න ඒ wallet icon උඩ touch කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා දෙවෙනියට withdrawal කියලා. අන්න එතන touch කරන්න. මෙතන ආයේ තියෙනවා ඔයාලට පේන ඇති අන්තිමටම local depositor කියලා එකක් තියෙනවා. අන්න එතන touch කරන්න. හරි මෙතන select IB කියන තැන මෙන්න මේ විදිහට මේ ID එක සිලෙක්ට් කරන්න. ඔයාගේ මෙතන ඔක්කොම පෙන්නයි. එහෙම නැත්නම් ඔයා මෙතන ටයිප් කරලා හරි මේ ID එක මේ විදිහටම ලබා දෙන්න. ඊළඟට ඔයාගේ withdraw amount එක මෙතන ලබා දෙන්න. ඒ කියන්නේ ඔයා කීයක් withdraw කරනවද කියලා. මම දැන් මෙතන 15ක් කියලා දෙනවා. එහෙම දීලා මෙන්න මේ box දෙකම ටික් එක දීලා මෙන්න මේ request කියන තැන ටච් කරන්න. request කියන තැන ටච් කරාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහේ email එකක් එයි. මෙන්න මේ email එකේ screenshot එකක් ඔයා ගහගන්න. හරි ඊළඟට ඔයාගේ iTrust LD account එකට log වෙන්න ඕනේ. log වෙලා ඔයාලට පේනවාද මෙන්න මෙතන withdraw කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒ බටන් එකට ටච් එකක් දෙන්න. හරි මෙතනින් ඔයා ටික පල්ලෙහාට ඇවිල්ලා මෙන්න මේ XM logo එක උඩ ටච් එකක් දෙන්න. හරි ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේ වෙලාවේ ඩොලර් එකේ රේට් එකත් එක්ක ඒ විස්තර ටික බලා ගන්න පුළුවන්. මෙතනින් මුලින්ම ඔයාට ට්‍රාන්ස්ෆර් එක ඕනේ ක්‍රිප්ටෝ වලින්ද නැත්නම් බැංක් ට්‍රාන්ස්ෆර්ද කියලා ඕනේ කියලා ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන්. මෙතන ගොඩක් අය බැංක් ට්‍රාන්ස්ෆර් දාන හින්දා මම මෙතන බැංක් ට්‍රාන්ස්ෆර් එක තෝරනවා. ඊළඟට මෙතන කරන්සි එක USD කියලා මම තෝරනවා. ඊළඟට මෙතනින් ඔයාලා ටයිප් කරන්න පුළුවන් USD කීයක්ද ඔයා withdraw එක ගන්න කියලා. මම මෙතන USD 20ක් කියලා ටයිප් කරනවා. ඊළඟට මෙන්න මෙතන XM කියන දැනට
ඔයාගේ XM account එකේ ID එක ලබා දෙන්න ඕනේ. එහෙනම් XM account එකේ ID එක ලබා දීලා මෙන්න මේ next කියන තැන touch එකක් දෙන්න. හරි ඊළඟට එන්න ඔයාව මෙන්න මේ වගේ තැනකට මෙතනින් ඔයාලට පෙන්නනවා ඔයාට ඒ අදාළ USD ගන්නට හම්බෙන payment එක. ඔයාට LKR වලින් කීයක් හම්බ වෙනවද කියලා පෙන්නනවා. ඔයා මෙතනින් ටිකක් පල්ලෙහාට එන්න. පල්ලෙහාට ඇවිල්ලා මෙන්න මෙතන ඔයාට කලින් ඔයාට ආපු email එකේ යහති screenshot එක මෙන්න මෙතනට upload කරන්න. upload කරලා මෙන්න මෙතන add account කියන තැනට ඔයාට ඔයාගේ payment එක හම්බෙන්න ඕනේ bank account එක add කරලා ඔයාලට පුළුවන් පල්ලෙහා submit කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒ බටන් එකට touch එකක් දෙන්න. ඊට පස්සේ ඔයාට විනාඩි 10ක් 15ක් විතර යද්දි ඔයාගේ ඒ අදාළ ගාණ ඔයාගේ bank account එකටම වැටෙනවා. හරි ඔන්න ওই විදිහට තමයි හරියටම XM එකකින් අපි withdrawal එක සහ deposit එක කරගන්නේ. ඉතින් මේක පිළිබඳ මොකක් මාරි ඔයාලට ගැටලුවක් තියෙනවා නම් ඔයාලට නොතේරෙන තැනක් තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම Telegram message එකක් දාන්න. එහෙනම් හැමෝටම ජය වේවා.